බෞද්ධ මහාසංඝයේ මගේ සංවිධානය කරනු ලබන වසන්ත පින්කම් මාලාවේ තුන්වෙනි දිනේ වන අද සුමధుර ධර්ම දේශනය සඳහා බෞද්ධ මහාසංඝයේ ආරාධනීය පරිදි මෙම පින්මියට වැඩමවදාළ හිඳු නාලිකාවේ සීල පාරමිතා ධර්ම දේශක පත්‍රමුල්ල තාලවතුගොඩ සිල්සුමන පිරිවෙනේ පරිවේනාචාර්ය නුගසෙවන ජාතක පදනමේ මාතෘ කුවන් විදුලි රූපවාහිනී විචිත්‍ර ධර්ම දේශක කාව්‍ය ශ්‍රී කාව්‍ය විසරද සාධර්මවාදීශ්වර ශ්‍රී මధుර ස්වරාධාන ශාස්ත්‍රපති රාජකීය පඬිත නාමකයන්ට අවසරයි පූජ්‍යපාද අසලක සුමිත මාහිම්පාණන් වහන්සේ අපි කවුරු සාදුකාරණාදයන්දී පාද නමස්කාර පූර්වක මෙවස්ථාවේදී පිළිගනිමු. ඒකම අදිනමෙම සුමధుර ධර්ම දේශනයේ දායකත්වයේ දරනවා 163 කොටුරුපේ රාජ්‍යලෝකම පදින්ති තනුජා මුණසිංහ මහත්මිය තුරු පවුලේ සැම එයාට මම ගෞරවයෙන් ආරාධනය කරනවා අදිනමෙම සුමధుර ධර්ම දේශනය සඳහා අතිපූජ්‍ය ගෞතම මහා සංඝරත්නයට දහත් වට්ටිය පූජා කරමින් අදින ධර්ම දේශනය සඳහා ආරාධනය කරන ලෙසට දයි කවුරුත් සාදුකාරයක් පවත්වමු. තවත් වතාවක් සාදුකාරයක් පවත්වමු. නැවත වතාවක් සාදුකාරයක් පවත්වමු. තිසරණු සහිත පංචශීලයේහි පිහිටීම සඳහා තෙවරක් නමස්කාර පාඨය කියවන්න හොඳයි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं
සික්ඛාපදං වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදුකාරයක් පවත්වනවා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මග්ගං ච ලද්ධා පුනබ්භවාය නපුනප්පුනං ඡායති පුරිපං සද්ධර්ම ශ්‍රවණාලාභී සදහැති කාරුණික බෞද්ධ පින්තුනි පින්වතියනි බෞද්ධ සංගමී සභාපතිතුමා එල්.පී. ප්‍රනාන්දු මැතිතුමා සම්පත් දියණිගේ ලේකම්තුමා එවැගේම බණ්ඩාගාරිකතුමා ඇතුළු සත්පුරුෂ සදහැති කාරුණික පින්තුනි එවැගේම අද පින්කම සඳහා දායකත්වයෙන් කටයුතු කරන
සදහැති පින්නතුනි ඔබ කවුරුත් තාම වටිනා කියන පින්කමක් ඉෂ්ට සිද්ධ කරන්ට සෝදානම් වෙන අවස්ථාව. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලුම දානයන් අතරින් අග්‍ර වෙන්නේ ශ්‍රේෂ්ඨ වෙන්නේ ධර්ම දානයි කියලා බුදුරජාණන් වහන්සේ පින්වත්නි දේශනා කළා තියෙනවා. ඒක නිසා කවුරුත් මෙනෙහි කරමු, කවුරුත් අදිෂ්ඨාන කරගනිමු මේ උතුම් දවසේ තහාම වටිනා කියන පින්කම අපිට සිද්ධ කරගන්නත් එහා සහසම්බන්ධ වෙන්නත් අවස්ථාව ලැබුණා කියලා අපිට සතුටු වෙන්න පුළුවන්කමක් තියෙනවා. නම් ඊට අවුරුද්දකට විතර කලින් මම හිතන්නේ වැඩියා. එහෙම නේද? ඒ අවස්ථාවේ වැඩියට වඩා අද පුදුමාකාර වෙනසක් තියෙනවා කියලා මට පේනවා. මේකත් එක පිළිගන්නවා. ඊටාම සංවිධානාත්මක. ඊටාම පිළිවෙල. සහ මේ හැම කටයුත්තකම තියෙනවා බුද්ධාලම්බන ප්‍රීතිය. ගොඩක් අය පින්කම් කරනවා. හැබැයි එයාගේ ගාව බුද්ධාලම්බන ප්‍රීතිය නැහැ. නේ? අපි දකිනවා සමහර රුවන්වැලි මහා සෑයට යන්නේ කොහොමද? කැමරා ටික අරගෙන. මොනවා හරි පූජා කරන්නේ මොකද්ද? කැමරා ටික අරගෙන මොකක් හරි දාන්නේ. කරාට ප්‍රශ්නයක් නෑ. ඒක තෘප්තිය නම් ඒක සතුට නම් ප්‍රශ්නයක් නෑ. මං කියන්නේ මෙතන තියෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ වූ ශ්‍රද්ධාව. අප්‍රමාණ වූ ගෞරවයක් තමයි මේ පින්කම තුල අපිට දකින්න ලැබෙන්නේ. සැරසිලි කරලා මට මගදී එනකොට හිතුණා වැඩම කරගෙන හිතුණා මං හිතාපු තැන නෙමෙයි දෝ කියලා. පන්සලක වගේ ස්වරූපයක තිබුණා. මං හිතුවා මට හිතින්ම වාගත්ත තැන නෙමෙයි දෝ කියලාත් මට හිතුණා. ඒ තරමට මේ වින්කම හොඳට සංවිධානය කරලා තියෙනවා. ඒක පොසොන් සතිය මුල් කරගෙන සිදු කරන පින්කම් මාලාවක්. ඒ වගේම ඒක බුදුරජාණන් වහන්සේටත් මිහිඳු මහ රහතන් වහන්සේටත් කරන පූජාවක් හැටියට තමයි මේ උත්තුංග පින්කම් මාලාව හඳුන්වන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ගොඩාක් අය අද මේ පින්බීමට ඇවිදින්න ඉන්නවා. ඒක හරි වටිනවා. සමහර පන්සල් වලවත් මෙච්චර නැහැ. දන්සලක්වත් තියෙනවා. නෑ නේද? තියෙනවා. එහෙම නැතුවත් මෙච්චර පිරිසක් ඉන්නවා කියන්නේ මෙතන සංගමයේ අය, බෞද්ධ සංගමයේ අය අප්‍රමාණ විදියට සතුටු වෙන්න. මොකද මේ අය ඇවිල්ලාම තියෙන සද්ධාන. නේ? දැන් අපි දකිනවා සමහර ධර්ම දේශනාවන් වලට නිවෙස් වල වැඩියාම බණට වඩිනකොට සූ ගාලා 10ක් විතර ඉන්නවා. නේ? බණ ඉවර වෙලා වඩිනකොට එච්චර නෑ 200ක් 300ක් විතර ඉන්නවා. ඒ මොකද? ගොඩක් අය ධර්මයෙන් ඈත් වෙලා. හැබැයි මම හිතනවා මේ ගමේ අය අද මෙතන බුද්ධ මන්දිරයක් කරගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේට තේවා පවත්වන තරක් කරගෙන තියෙනවා. ඒක නිසා සතුටු වෙන්න අපිට මේ උතුම් පින්කමට සම්බන්ධ වෙන්න ලැබුණා. ඒට අලංකාරයක් ගැන දෙන්න ලැබුණා කියලා මේ හැමෝම සතුටු වෙන්න. ඒක තහමත් වැදගත්. ඒකට සභාපතිතුමා
ලේකම්තුමා, භාණ්ඩාගාරිකතුමා, දායකත්වයේ දරපු දායක ඇත්තෝ හැමෝටම පින් සිද්ධ. මේවා නඩත්තු කරගෙන මේවා දියුණු පමුණු කරගෙන යන එක ලෙහිසි පාසු දෙයක් නෙවෙයි. ඒ නිසා හොඳයි. හොඳ කටයුත්තක් කරනකොට අපි ඒක මංගල කාරණාවක් ලෙස දැකලා අගය කරන්න ඕන. ඒක නිසා තමයි ධර්ම දේශනාවට ප්‍රථමව ඒ පිළිබඳව සිහිපත් කරේ. ඒක වටිනවා, ඒක වැදගත් නිසා. ඉතින් අද හැමෝම බණ අහන්න යාවේ. එහෙම නැද්ද? බණ අහන්නනේ ආවේනේ. බණ අහන්න ආවනම් බණ අහන්න ක්‍රමයේ දැනගෙන ඉන්නත් ඕනේ. නේ? දැන් අර ගුරුවරයෙක් වුණාට මදි ඉගෙනීම් ක්‍රියාවලිය දැනගෙන ඉන්න ඕනේ. අධ්‍යාපන විද්‍යාවේ කියනවනේ නිකම්ම ගුරුවරයෙක් වුණාට හරියන්නේ නැහැ. දැන් ගොඩක් අය දන්නවා සාමාන්‍යයෙන් MPhil එකේ PhD එකට වගේ යනකොට අර MA එකේ කරපු පොත වගේ නෙමෙයි. නේද? ඒක ඊට වඩා ක්වොලිටි එකක් ඒ තුල තියෙනවා. ඒ තුල පරේෂණ ක්‍රමවේදයක් තියෙනවා. ඒක නිසා මේ බණ අහනවා කියන එකත් එක්තරා අන්දමක අපි පුරුදු වෙන්න ඕන දෙයක්, දැනගෙන ඉන්න ඕන දෙයක්. එහෙනම් බුදුරජාණන් වහන්සේ ඒක සරලවම විග්‍රහ කරා. සුණාත, ධාරේත, චරාත, ධම්ම. ඒ කියන්නේ බණ ටික අහන්න. ධාරේත මතක තියාගන්න. ඊළඟට ඒ ධර්මයේ හැසිරෙන්න. මොකයි ප්‍රශ්න? සුණාත කිව්වේ මොකද්ද? අහනවට. අහන දේවල් ගොඩක් තියෙනවා. මෙහෙම කියන්නම් පුළුවන්. තවත් සරල වෙන්න. අද මෙතන ඉන්න අය බණ අහනවා. කවුරු හරි කෙනෙක් පාරෙන් යනකොට එයාට ශබ්දය ඇහෙනවා. එයා බණ අහනවද? එයාට බණ ඇහෙනවද? එයාට බණ ඇහෙනවා. පාරේ යන කෙනෙක් නම් එයාට බණ ඇහෙනවා. මෙතන ඉන්න අයට බණ ඇහෙනවද? පැය භාගයක් විතර කියපුවම කියන්නේ. නේ. හරිම උත්තරේ පැය භාගයක් විතර දෙන්න පුළුවන්. බණ අහනවද සමහරු බණ ඇහෙනවද කියලා. මෙතන ඉන්න අය බණ අහනවා. එතකොට අහනවා කියන අර්ථයට විශේෂණයක් එකතු කරනවා. උවමනාවෙන් අහනවා. දැන් මෙතන ඉන්න අය, මේ පැත්තේ ඉන්න අය, එහා පැත්තේ පුටු වල ඉඳගෙන ඉන්න අපේ අම්මලා තාත්තලා හැමෝම බණ උවමනාවෙන් අහනවා. ඇයි උවමනාවෙන් කියන වචනේ දැම්මේ? කියන්න බලන්න. උවමනාවක් නැතුව බණ අහනවා. අහන දේවල් තියෙනනේ. ඕපදූපත් අපි අහනවන්නේ. අහනව නේද? එතකොට අපි උවමනාවෙන් දෙයක් ඇයි කරන්නේ? උවමනාවෙන් අපි දෙයක් කරන්නේ වටින හින්දා. එහෙම නැත්නම් ප්‍රයෝජනවත් වෙන හින්දා. වටින හින්දා, ප්‍රයෝජනවත් වෙන හින්දා අපි මේ දේවල් කරනවා. එහෙනම් ධර්මය අහන්නේ මොකක් නිසාද? මෙලව පරලව උභයාර්ථය සඳහා අපි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා. උභයාර්ථය සඳහා. එතකොට ඒ නිසා තමයි අපි මේ බණ ටික උපනාවෙන් අහන්න නම් අහන්න පුළුවන් විදිහට කියන්නත් ඕනනේ. එහෙම හිතනවද? බණ අහන්න නම් බණ අහන්න ඕන විදිහට කියන්නත් ඕනනේ. ආම්දරෝ නම් කිය අපිනේ අහන්න ඕනනේ. එහෙම හිතෙන්න පුළුවන්. නේ? දැන් අපි වුණා සමහර අවස්ථාවල අපි දේශනාවන් අහනකොට අපි දේශනා එකම සූත්‍ර ගැන විස්තර කරලා තියෙන සූත්‍ර දේශනාව ගැන අට කතා විවරණ අහනකොට
සමහර වෙලාවට සමහර ලෙක්චර්ස්ලා කියන දේවල් එක එක්කෙනා කියන දේවල් නෙමෙයි. සමහර අපිට හිතට දැනෙච්ච අය නේද? ඒ මොකද? ඒ ලෙක්චර් එක එපා වුණොත්, ඒ දේශනේ එපා වුණොත්, ඒ කියන විදිහ එපා වුණොත් අහගෙන ඉන්න බැහැ. කරවිල එහෙම කරනවද මේ පැත්තේ අය? අත උස්සන්න කියන්නේ කරවිල කරනව නේද? ඉඳලා බොරු කියන්න ඕනේ මම නම් ඉච්චර අපිට වැඩි ගේන්නේ නැහැ කිහින්ද ගෙනාවුත් වළඳනවා. ගෙනාපු දවසට වළඳන්නේ අනිත් දවස් වලට වළඳනවා. ඇයි අපි කරවිල ගන්න නැත්තේ ආහාරය? ඇයි? ගුණහින්දද තිත්තහින්දද? තිත්තහින්ද නේද? තිත්තහින්ද තමයි අපි ගන්නෙ නැත්තේ. බනිස් එහෙම තිබුණා. එපා කියනවාද? ටොපි මල්ලක් එහෙම ගෙනල්ලා දුන්නා. එපා කියනවා. එපා කියන්නේ නෑ. ටොපි කන්නම්. එහෙම නැත්නම් කරවිල නොකන්නත් හේතුව කරවිල තිත්තයි ටොපි රසයි. සීනි 500 දැන් ගත්ත අතාරිනවද? අතාරින්නේ නෑ. ඔය අපේ සීයාගෙන උණු මං චොකලට් වර්ගයක් ගිහලා දුන්නා. ඉතින් මං ඒවා සීනිත් තියනව නේද කියලා. එකක් විතර කම. කියන්නේ 600ට 700ට ගියත් එයාලට දාන්න ටික රහ බලන්නත් එපා. රස නිසා ගන්නවා. හරි කතාවක් තියෙන රසන කතාවක්. රස දේවල් ගුණ නැහැ, ගුණ දේවල් රහ නැහැ. නේ? සමහර උපාසකම්මල ඉන්නවා ඔය කරවිල වැංජනේ රසට හදාගෙන එනවා. හදන විදි නම් මන් දන්නේ. එහෙන් මෙහින් සම්බෝලයක් හදාගන්න දන්නවා. හදන විදි නම් දන්නේ. පොල් ටිකක් දාලා නේ සමහර අම්මලා හදනවා. කියන්නේ තිත්ත අයින් කරලා. තවත් සමහර අම්මලා නිකන් කර කරලා වගේ හදනවා. තෙලේ බෙදලාද වේලලාද දන්නේ නැහැ. කොහොම හරි එහෙමත් හදනවා. එතකොට සාම්ප්‍රදායික විදියට නැතුව හදන දේවල් තියෙනවානේ. කරවිල විතරක් නෙමෙයි පතෝල එහෙමත් එහෙම තමයි. දැන් අපි විදේශ රටවල ගිහිපුවාම අපිට ඔය හම්බෙලා දෙන පතෝල තමයි. ඒ උනාට අපි දන්නේ වැළතුම් පස්සේ. හදන විදිය වෙනස් නේද? ඉතින් අද මමත් සූදානම් වෙන්නේ බුදුහාමුදුරගේ ධර්මයේ ගැඹුරුයිනේ. මේ ගැඹුරු ධර්මය ටිකක් රස කරලා කියලා දෙන්න. අර ගුණේ අයින් කරන්නේ නැතුව නේ තිත්ත ගතිය ටිකක් අඩු කරලා දෙන්න තමයි අර නේව සංඥා නා සංඥා යදන කිව්වොත් ටිකක් අමාරුයි නේ. එහෙම නැතුව බොහොම සරල විග්‍රහයක් කරන්න සූදානම් වෙන්න. ඒක නිසා හැමෝම ශ්‍රාවදහනව මේ බණ ටික අහන්න ඕන. කොහොමද අහන්නේ? සිත කය වචන යන තිදොර සම්වර කරගන්න. එතකොට බණ ටික සුණා දහන වමනාවෙන් අහනවා. ඒ අහපු ධර්මයේ ධාරේත උවමනාවෙන් මතක තියා ගන්න. ඊළඟට චරාන්ත ධම්ම. ඒ ධර්මයේ හැසිරෙනවා. දැන් මේ මම කියන දේවල් අහලා තමන්ගේ චරිතය ගොඩනගා ගන්නවා. එහෙම තමයි කියන්නේ චරාද ධම්මී කියන්නේ. හැබැයි ගොඩාක් අපේ අම්මලා තාත්තලා මේ පොයට සිල් ගන්න එනවා. උදේ ඉඳලා හවස වෙනකන් සිල් සමාදන් වෙලා ඕපදූප එහෙම කතා කරන්නේ.
සිල් සමාදන් වෙලා බොහොම පිළිවෙලට ගෙදරට යනවා. ගෙදර කියලා පහවදා මෝඩින් එක කොහෙද තියෙන්නේ කියලා බලන්න. මේ මෝඩින් එක කොහෙද තියෙන්නේ කියලා බලන්නේ. එතකොට මම කියන්නේ මෝඩින් එක ගන්න එක නෙමෙයි. මං කියුවේ සරල උදාහරණයක්. බණ අහලා සමහර අය 4 පොයෙම සිල් අරගෙන මම සිල් ගන්නවා කියන එක තමයි ඔළුවේ තියෙන්නේ. අර මම දැක්ක පුවත්පතක තියෙනවා රහත් වීමේ පාඨමාලාව ලක්ෂ 80ක්. කැමති නම් කියන්න. රහත් වෙන්න පුළුවන්. ගෙදර ලක්ෂ 80 ගෙදර විකුණලා ඉහළ පාඨමාලාවට ජොයින් වෙනවා. බලන්නකොනේ කොයිතරම් මෝඩයිද කියලා. ඒක නිසා 4 පොයට සිල් ගත්තත් වැඩක් නැහැ. මේ ධර්මය ජීවිතයට එකතු කරගන්න නැත්තම්. ඒක නිසා මේ අත්ෝ මේ කියන ධර්ම කාරණාවන් පැහැදිලි කරන ධර්ම කාරණාවන් මනාව ශ්‍රවණය කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ කාලේ හිටියා බාහිය කියලා එක්තරා තරුණයෙක්. මෙයා දක්ෂ ව්‍යාපාරිකයෙක්. අපි කියන්නේ බිස්නස් කරනවා කියලා. උග ව්‍යාපාරිකයෙක්. ඉතින් එක දවසක් තමන්ගේ බඩු බාහිර ආදිය නැවේ පටවගෙන මෙයා දේශාන්තරවල ගියා වෙළඳාම් කරන්න. දේශාන්තරවල ගියා වෙළඳාම් කරන්න. මෙහෙම යන අතරේ එක තැනකදී මේ නැව මුහුදුපත් වෙනවා. ඒ කියන්නේ ගිලෙනවා. ගිලිච්ච අවස්ථාවේදී මේ බාහිය කියන පුද්ගලයා බොහෝම අමාරුවෙන් කොටේ ගෙල්ලිලා ගොඩ බිමකට ආවා. ඇවිදිලා බැලුවා තමන්ගේ ඇඟේ තිබ්බ වස්ත්‍රයක්වත් නැහැ. එතකොට සල්ලි මිල මුදල් ගැන කතා කරන්න ඕනේ නැන්නේ. අපි කියන්නේ සකල මනාවම ඉවරයි. සියලු දේවල් ටික විනාශ වෙනවා. කරන්න දෙයක් නැහැ. වටපිට බැලුවා. යා යම් තැනකට ගිහිල්ලා ගස්වල පොතු කොළ ආදී අරගෙන විලි වහගත්තා. එහෙම තව ටිකක් දුරින් හදාගත්ත පොඩි කූඩාරමේ හිටිය. දැන් ඔන්න මූලික කටයුතු ටික හරි ඊළඟට දෙනවා කෑම බීම ටික හොයාගන්න. කෑම බීම ටික හොයාගන්න ඕන. පොඩ්ඩක් එහෙට මෙහෙට ඇවිදලා බැලුවා. තාමත් ඔය ඉන්දියාවේ ගිහිලා තියෙනවා මේ අත දැකලා ඇති පුංචි දේවාල කුටි තියෙනවා. දේවාලවල හදලා තියෙන ඉන්දියාවේ සමහර ප්‍රාන්තවල චෙන්නයි පැත්තේ එහෙම ටිකක් තියෙනවා වැඩිපුර. ඒ තැන්වල සමහර පළතුරු තියලා තියෙනවා, කෑම ජාති තියලා තියෙනවා. ඒ වගේ දේවල් අරගෙන මෙයා තමන්ගේ කුස පුරුගා. මෙහෙම ටික දවසක් කරගෙන යනකොට මිනිස්සු ගාවට ගියා ගෙවල් වලට ගිහිල්ලා පොඩි පාත්‍ර කෑල්ලකුත් අරගෙන බැලුවා. ගෙවල් ඉස්සරහා ගිහිල්ලා හිටගෙන ඉන්නකොට මිනිස්සු කල්පනා කරා මේ හරි අමුතු මිනිස්සෙක්. ඇයි ගස්වල පොතු කොලාදිය තවරගෙන ඉන්නේ? වස්ත්‍රයක් ඇඳලා නැහැ. බොහොම අල්පේච්ඡතාවයෙන් තමයි ජීවත් වෙන්නේ. අල්පේච්ඡතාවයෙන් ජීවත් වෙන මේ මිනිස්සයා නිකම්ම මිනිසෙක් වෙන්න බෑ මෙහෙම ඉන්න කෙනෙක්. අනිවාර්යයෙන්ම මේ පුද්ගලයා විශේෂ කෙනෙක්. අපි කියන ශ්‍රමණ කෙනෙක් කියලා අදහස් කරනවා. ඉතින් මිනිස්සු ඉතින් හරි ආසයිනේ නේ. දුවගෙන ඇවිල්ලා ගෙදර තිබ්බ මොනවා හරි දෙයක් පිළිගන්න.
බාහියත් එකට ටිකක් ඉන්ට්‍රෙස්ට්. ෂෝක් නේ දෙන්නේ. අනිත් දවසේ ගියා තව ගෙදරකට. ඒ ගෙදර බැලුවා මේ හරි අමුතු පුද්ගලෙක්. ඊළ බැලුවම දාන ටිකක් පූජා කරන්න ඕනේ කියලා මිනිස්සු දානේ පූජා කරා. තවත් ටිකක් මෙයාට සතුටුයි. මේ මම දැන් උදේ හවස යන්න පටන් ගත්තා. මිනිස්සු දානේ පූජා කරනවා හරි ශ්‍රද්ධාවන්තයි මිනිස්සු. ඒ විතරක් නෙමෙයි මේ මිනිස්සු අර බාහියේ ඉන්න තැනට ඇවිදින් සූත්‍රයේ විස්තර කරන අට කතා විස්තර කරන පත්ත චීවර. ඒ කියන්නේ සිවුරු ආදිය බෙහෙත් හේත් ආදී ගිලානෝ පච්චේ. අපි කියන්නේ බෙහෙත් හේත් ආදී ඊළඟට සිවුරු පිරිකර හැමදේම පූජා කරන්න පටන් ගත්තා. බාහිය කියන්න පටන් ගත්තා මිනිස්සුන්ට අරහන්තෝවා අරහන්ත මග්ගෝවා අහං තේසං අඤ්ඤතරෝ අස්මි. මිනිස්සුන්ට මොනවද කියන්නේ? අරහන්තෝවා අරහන්ත මග්ගෝවා. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් අරහන්තෝවා අරහත් මගට පිළිපන් වේද? අරහන්ත මග්ගෝවා අරහත් මගට ගමන් කරන්නේ වේද? අහං තේසං අඤ්ඤතරෝ අස්මි. අහං මම තේසං ඔවුන් අතරින් අඤ්ඤතරෝ අස්මි එක්කෙනෙක් වෙමි. මිනිස්සුන්ට මොකද කිව්වේ? මමත් රහත් කියලා කිව්වා. දැන් කාලෙත් ඒ වගේ බොහොම දියුණු ප්‍රාථමික දියුණු නේද? පිරිස ඉන්නවන්නේ. ඒ මොකද පහුගිය කාලේ මට මතකයි මේ බුදුහාමුදුරුවෝ කුරුණෑගල උපන්නේ නැහැ කිව්වහම බස් පිටින් ගියා. මේ පැත්තෙම ගියාද? ඒ නෑනේ. බස් පිටින් ගියා. තව කට්ටියක් කිව්වා මේ මැණික් ඉන්න පැත්තේ තියෙනවා කියලා. බුදුහාමුදුරුවෝ නේරංජනා ගතිය නදියත් එතන තියෙනවා කියලා. එතන තමයි බුදුහාමුදුරුවෝ පුදුනේ කියලා කියනකොට මිනිස්සු තවත් එතෙන් ගියා. බලන්න කොයිතරම් මොඩයිද කියලා. කොයිතරම් ප්‍රාථමික මට්ටමේ හිතවිලිද තියෙන්නේ. දැන් මැණික් ඉන්න නම් කවන්නේ පොඩ්ඩක් ගෙවල් පැත්තට ළඟයි. අපේ මිනිස්සු හරි කැමති මම දන්නේ ගොඩාක් කට්ටිය කැමති රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා කිව්වොත් බිම පෙල්ලි පෙල්ලි යන්නේ නේද? පහුගිය කාලේ මට මතකයි රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා කියලා ওই මේ කොටදිනියා පැත්තේද මම දන්නේ මිහිරිගම පැත්තේද කොහෙද පන්සලක ඉන්නවා කියලා මිනිස්සු හොගාලා බෝලිමට යනවා රහතන් වහන්සේ. මම මේ මෑතකදී ගියා නුවර දේශනාවකට ඒ පන්සලේ හාමුදුරුවෝ කිව්වා එක උපාසකම්ම ගැන සෝවාන් වෙලා ඉන්නේ කියලා. මේ ඇත්තම කතාවක්. නුවර දේශනාව පන්සලේ හාමුදුරුවොත් එක්ක කතා කර ඉන්නකොට බලන්න හාමුදුරුවනේ මේ උපාසකම්ම ගැන සෝවාන් වෙලා ඉන්නේ ගෙදර මිනිස්සුන්ටත් එක බණින. සෝවාන්. මේ ධර්මයේ ජීවිතේට නැති වුණොත් අපි බෞද්ධයෙක් කියලා වැඩක් නැහැ. බණ ටික දැනගෙන ඉන්න ඕනේ. ධර්මයේ ජීවිතේට තිබ්බහම තමයි අපිට හරියන්නේ. මොකද අර ඔගස්කොම් කියනවා යථානුභූත දර්ශනය කියලා කියනවා නේද? මිනිස්සු දේවත්වයක් අදහගෙන හිටියා. දේවත්වයක් මූලික කරගෙන හිටපු සමාජයක් තිබුණා දෙවියන්ට බය වෙලා. දෙවියන්ට බය වෙච්ච සමාජයක් තිබුණා. ඊට පස්සේ දේවවාදී අවදීන් යථානුභූත අවදීට ආවා. මිනිස්සු ඇත්ත කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් කාලයක් මිනිසුන්ට ආවා. ඉතින් ඒක නිසා මම මේ ඇත්තන් මතක් කරනවා. අපේ ජීවිතය තුළ ධර්මයේ තිබුණොත් කිසිදු කෙනෙක් අපිව මොඩයට අඳන්න
ජීවිතෙත් එහෙම තමයි. ජීවිතෙත් එහෙම තමයි. ඕන තරම් ප්‍රශ්න වලට බය නැතුව මුහුණ දෙන්න පුළුවන්. ඕන තරම්. ධර්මයේ ජීවිතය තුළ තියෙනවා නම් ප්‍රශ්න වලට ගැටලු වලට මුහුණ දෙන්න. ඇයි? ධර්මයේ තුළ උගන්වනවා හික්මීම. ධර්මයේ තුළ උගන්වනවා මිනිස්සු කවුද කියලා. මිනිස්සුන්ගේ ස්වභාවය මොකක්ද කියලා උගන්වනවා. මගේ මනසේ ස්වභාවය මොකක්ද කියලා උගන්වනවා. දැන් මේ අන්ත භාවනාව එහෙම කරනවා නම් අහලා තියෙනවා නම් භාවනාව තුළ පුරුදු කරනවා මංගාව මොනවද තියෙන්නේ? මංගාව හොඳ දේවල් නැත්තම් ඒවා දියුණු කරගන්න ඒවා අඳුන ගන්න උත්සාහ කරන්න. අර සංස්කෘත පඬිවරයෙක් කියනවා දුර්ජනක් පරිහර්තව්‍යෝ විද්‍යාලංකෘතෝ විසං මනිනා භූෂිතක් සර්පක් කිමසවුන භයංකර. ඒ කියන්නේ දුර්ජනක් පරිහර්තව්‍යෝ විද්‍යාලංකෘතෝ විසං දැනුම කියන දේ දුර්ජනක් පරිහර්තව්‍යෝ දුර්ජනෙක් ගාව තිබුණොත් අසත්පුරුෂයෙක් ගාව තිබුණොත් මනිනා භූෂිතක් සර්පක් කිමසවුන භයංකර. හරියට මොකක් වගේද? නාගයෙක් ගාව තියෙන මණිකක් වගේ වැඩක් තියෙනවා. කුවකකම තියෙනවා නම්, ඊර්ෂ්‍යාව තියෙනවා නම්, ක්‍රෝධය තියෙනවා නම්, වෛරය තියෙනවා නම් ඔය විදිහට ගත්තට වැඩක් තියෙනවා. බණ ඇහුවට වැඩක් තියෙනවා. වැඩක් නැහැ. ගෘහිතයිව කේසේසු මුක්තුනා ධර්මමාචාර. ඒ කියන්නේ ගෘහිතයිව කේසේසු කියලා කියන්නේ මාරයා කෙස් වැටියෙන් අල්ලගෙන ඉන්නේ කියලා දැනගෙන මුක්තුනා ධර්මමාචාර ධර්මයේ හැසිරෙන්න. මගේ නම් කෙස් නෑ. ඒකෙන්ද මට බය වෙන්න දෙයක් නෑ. නේ? ඒ කියන්නේ සංස්කෘත මඩිවරයා කියනවා මේ සසර දුකට බය වෙන්න. වැරදි කරන්න බය වෙන්න. ඒකයි කිව්වේ. මාරයා කෙස් වැටියෙන් අල්ලගෙන ඉන්නවා වගේ. ගෘහිතයිව කේසේසු. හරියට මාරයා අපේ කෙස් වලින් අල්ලගෙන ඉන්නවා කියලා දැනගෙන. ඒ කියන්නේ දැන් මැරෙයිද, හෙට මැරෙයිද, අනිද්දා මැරෙයිද, මාසෙකින් මැරෙයිද, තා අවුරුද්දකින්ද, දෙකකින්ද, තුනකින්ද මැරෙයිද කියලා ඒ බය ඇතුව ජීවත් වෙනවා. එතකොට අකුසල් කරන්නේ. ඉතින් ධර්මයේ දැනගෙන ඉන්නවා. ධර්මයේ නැති වුණොත් ඕන කෙනෙක් අපිව මොනකට අන්දන්න ඕන. දැන් සමහර අය මට නම් හාමුදුරනේ පුදුමාකාර කලකිරීමක් තියෙනවා කියලා කතා කරනවා. පුදුමාකාර කලකිරීමක් තියෙනවා. ඇයි කලකිරීම ඇති වෙන්නේ ඇයි? මිනිස්සු තේරුම් ගත්තේ නැති වුණා. නේ? මිනිස්සු හරියට අඳුරගත්තා නම් මිනිස්සුන්ගේ ස්වභාවය අඳුරගත්තා නම් මං කියන්නේ මිනිස්සු මමත් මිනිස්සෙක් ඔබත් මිනිස්සෙක්. එතකොට මිනිසුන්ගේ ක්‍රියාවලියක් තියෙනවා, සිතුම් පැතුම් වල ක්‍රමයක් තියෙනවා. මේවා අවබෝධ කරගත්තාම ලේසි. ඇයි අපිට හිතෙන්නේ අපරාධය අපි මේ වෙනුවෙන් ජීවිතේ කැප කරේ කියලා? අපි මේ මිනිස්සු විශ්වාස කරා නේද? අපි සමහර තැන්වලදී උදව් උපකාර කරා. අපි මොන තරම් දේවල් කිව්වත් අවසානයේ වෙන අවසාන නිගමනය තමයි ඒක සමාජ විද්‍යාව වලත් විස්තර කරනවා. මොකක් වගේද? මිනිස්සු අද ඉන්න කෙනා නෙමෙයි හෙට ඉන්න. ඒකට කියනවා සමාජ පරිණාමය නේද? අපි කියනවා සමාජ විද්‍යාවේ මට මතකයි තියෙනවා ජීව විද්‍යාත්මක පරිණාමය, භෞතික පරිණාමය, ඊළඟට සමාජීය පරිණාමය. එතකොට භෞතික පරිණාමය කියන එක අපිට හානියක් නැහැ. ඒක කොහොමද භෞතික දේවල් පරිණාමය වෙනවා. ජීව විද්‍යාත්මක
වෙනස් වීමක් ඒක අපිට බලපෑමක් නැහැ. හැබැයි සමාජීය බලපෑම අපිට අතිශයින්ම බලපාන. ඒ නිසා තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. ඒ තමයි ගැටලුව ඇති වෙන්නේ. ඒක නිසා සමාජීය පරිණාමය වෙනවා, සමාජය වෙනස් වෙනවා, පුද්ගලයා වෙනස් වෙනවා කියලා අවබෝධයක් ඇති කරගන්න ඕන අපේ හිත තුළ. අද යම් කිසි කෙනෙක් ඉන්න විදිය නෙමෙයි හෙට ඉන්නේ. සමහර අය අද කියන එක නෙමෙයි හෙට කියන්නේ. මේ දේශපාලඥයෝ හොඳට කරනවා නේද ඒක? කියන්නේ අද කියන එක නෙමෙයි හෙට කියන්නේ. ඒක නිසා මතක තියාගන්න අපි ජීවත් වෙන හැම මොහොතකදීම අපි කටයුතු කරන්න ඕන මිනිස්සයා කියන්නේ කවුද? මිනිස්සයාට කරන්න පුළුවන් දේවල් මොනවද? මිනිස්සුගේ සිතුවිලි ප්‍රමාණය මොකක්ද? ඒක තේරුම් ගත්තා නම් ප්‍රශ්නේ නේද? දැන් බෞද්ධ මනෝවිද්‍යාවේ මනෝචිකිත්සාව මේ තුල විස්තර කරන්නේ ප්‍රශ්නයක් ආවම කොහොමද මේන්ටේන් කරන්නේ? දැන් ගොඩාක් අය කරන ලොකුම වරද තමයි Tamanට ප්‍රශ්නයක් ආවහම ගැටලුවක් ආවහම එක්ක කේන්දර බලන නේද? එහෙමත් නැත්නම් ඒ ප්‍රශ්නේ ගැන හිතා ඒ ප්‍රශ්නයට වෛර කරනවා. ප්‍රශ්නෙන් එළියට එන්නේ නැහැ. හැබැයි ප්‍රශ්නෙන් එළියට ආවම ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බෙනවා. ඒ ප්‍රශ්නය තුල ඉන්නේ නැතුව එළියට ආවම ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බෙනවා. ඒක නිසා මම ඔබට යෝජනා කරනවා පුළුවන් තරම් මිනිස්සු කියන්නේ කවුද කියලා කියවීමක් ඇති කරගන්න. මිනිස්සුන්ගේ සිතුම් පැතුම් පිළිබඳව කියවීමක් තියාගන්න. එතකොට අඬන්න ඕනේ. අඬන්න වෙනවා සමහර තැන්වලදී අපිට නේ. පසුතැවෙන්න දෙයක් නැහැ. මොකද ඒ දේ වෙන බව අපි දන්නවා. ඒ දේ වෙන බව දන්න නිසා අපිට දුකක් ඇති වෙන්නේ. හොඳම දේ තමයි සිද්ධාර්ථ කුමාරයා රම්‍ය සුරම්‍ය සුබ කියලා මාලිගා ටිකක් අතහැරලා අතට පයින් හිටපු සේවකයෝ ටිකක් අතහැරලා දවසක චක්‍රවර්ති රාජත්වයට පත් වෙන්න තිබ්බ අවස්ථාවක් නැති කරලා ලස්සනම යසෝදරත් අත්හැරලා එයි යන්නේ නේද? අතට පයට සේවකයෝ තියාගෙන චක්‍රවර්ති රාජ සම්පත්තිය අපේක්ෂාවෙන් ඒහා තැනට සුදුසුම පුද්ගලයා වෙලා ඉඳලා ඒ විතරක්ද විස්තර කරනවා යසෝදරා තමයි එදා දඹදිව හිටපු ලස්සනම කාන්තාව. අපි කියන්නේ පංච කල්යාණි කියලානේ. පංච කල්යාණි. ඒ රූපයට සමාන කරවන්න පුළුවන් රූපයක් තිබිලා නැහැ. ඒ තරම් යසෝදරා උත්තමාවිය ලස්සන. යසෝදරා දාලා ගියා. එයි ඔය සැප සම්පත් දැන් මේ යත්තන් දෙම හම්බුණා නම් ওই මාලිගා තුන මහගෙදර පොරගන හැටි දැක්කම හිතා ගන්න පුළුවන් නේ. එහෙම නේද? මාලිගා තුනක් හම්බ වුණොත් මේ යත්තන්ට මොනවද කරන්නේ? අත්හැරලා යනවද බවුම් වඩන්න කියලා? හතරවෙනි එක හදනවා දැන්. හතරවෙනි එක හදනවා.
නේද සභාපතිතුමා හම්බුණා නම් කොහොමද? 4 වෙනි එක දැන් අද මේ අතෝ විස්තර තියෙනවා නම් බලන්න. ඔය දැන් දුබයි වගේ රටවල රජවරු. අබුදාබි වල දුබයි වල දැන් රසල් කයිම ඔය වගේ පැතිවල ප්‍රාන්ත 7 රජවරු ඉන්නවා. මේ කීපෙලාක බලන්න එයාලා දැන් පරණ මාලිගා අත්හැරලා දැන් අලුත් එකක් හදනවා. ඒ කියන්නේ මොකද එයාලට ඒකේ අතිවීමක් නැහැ. ඒව රත්තරන් ආලේපිතයි. දන්නවද? ලිෆ්ට් එක පවා රත්තරන් ආලේපිතයි. කඩිපෙළවල් පවා රත්තරන් ආලේපිතයි. ඒ පරණ මේක මම ඔය කියන්නේ. පරණ මේක. අලුත් එකේ ඊට වඩා ලස්සන. එතකොට බලන්න අපි අත්හරිනවද? හැබැයි සිද්ධාර්ථ ඇත්තරියා. ඇයි සිද්ධාර්ථ ඇත්තරියේ මොකක් හින්දාද? මොකක් හින්දාද? සතුට වෙනුවෙන්. සැනසීම වෙනුවෙන් ඇත්තරියා. ඒක නිකම් මේ අපි කියන විනෝදයට කරන්න පුළුවන් එකක් නෙමෙයි. සංසාරගත පුරුද්ද. සසර පුරුද්දකට තමයි එහෙම උනේ. සසර පුරුද්දක් තියෙන නිසා තමයි එහෙම උනේ. එතකොට සිද්ධාර්ථ එහෙම අත්හැරියන අපිට අත්හරින්න බැරි වෙන්න පුළුවන්. සිද්ධාර්ථ සතුට වෙනුවෙන් ඒ දේ අත්හැරියට අපිට අත්හරින්න බැරි වෙන්න පුළුවන්. හැබැයි සිද්ධාර්ථ කුමාරයා අපිට පෙන්වුවා සැනසීම ලැබෙන්නේ මොකද්ද? අතහැරීම තුළින්. මොකෙන්ද? අතහැරීම තුළින්. මේ අත්තන්ගේ ගෙදර තියෙන නැත්තම් ඔෆිස් එකේ තියෙන ලාච්චු අස්කලොත් අස් කරන්නේ මම කියන්නේ අස් කරොත් කොහොමද අස් වෙන්නේ කියලා මම දැන් කියන්න හදන්නේ. බඩු ටික ඔක්කොම හිමීට ගන්නවා. ඉස්සෙල්ලාම හම්බ වෙන පෑන. තින්තත් නැහැ. තින්තත් ඉවරයි. පෑන විසික් කරනවද? කියන්න බලන්න විසික් කරනවද නැද්ද? විසික් කරනවද? එහෙම විසික් කරන්නේ මන් දන්න මිනිස්සයා. ප්‍රයෝජනයක් වෙයි කියලා අරන් තියෙනවා. නේ? ඒකේ බටේ හරි තියෙනවා. තවත් පෑනක් තියෙනවා ඒ පෑනේ බටෙත් නැහැ. මොකද කරන්නේ? ඒකත් අරන් නට් එකක් හම්බ වෙනවා. ওই නට් එක ප්‍රයෝජනයක් වෙයි කියලා අරන් තියෙනවා. බාගෙට ලියපු පොතක් තියෙනවා. අර කොළ ටික අයින් කරලා ඒ පොතත් තියාගන්න. ඒක නම් හොඳයි දීදී ප්‍රශ්නයක් නෑ. අපි කියමුකෝ පිච්චුන පොඩි බල්බ් එකක් තිබ්බා කියලා. මොකද කරන්නේ? විසික් කරනවද? විසික් කරන්නේ. අපි කියමුකෝ ඔය මේ බීච් එකට ගිහිල්ලා අහිඳගෙන ආපු බෙල්ලෙක් තිබ්බා කියලා. විසික් කරනවද? ඕක විසික් කරන්නේ නැහැ. මට හිතෙනවා දූවිලි ටිකක් ලිපට ගන්න පුළුවන් නම් දූවිලි ටිකක් ගන්න. වලන්ටිකාරී හොදන්න පුළුවන් නම් දූවිලි ටිකක් ගන්නවා. හැබැයි අර ලාච්චු අස් වෙන්නේ ලාච්චුවේ තියෙන දූවිලි ටික නම් ඔන්න අස් වෙනවා. ඇයි? අපි ඒ තරම් ආසයි. අපි ඒ තරමට කැමති මේ ජීවිතේ. හැබැයි දන්නේ අපි ආත්ම ගානක් සසර දුක් විඳලා තියෙනවා කියලා. අපි ආත්ම ගානක් ගෙවල් දොරවල් හදලා තියෙනවා කියලා අපි දන්නේ නැහැ. දැනගත්තත් අපිට වැඩක් නැහැ. නේද? අපි කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි හම්බ කරලා ඇති. ධර්මල්ලු හදන්න නැති ආදරේ කරන්න නැති නේ ඇතිවීමක් තියනවද? මදි. තවත් මදි.
හැබැයි අඬන එකේ වේදනාවටපත් වෙන එකේ පසුතැවීමටපත් වෙන එකේ අඩුවක් තියනවද? නැහැ. මැරෙන මොහොත වෙනකන් ඒක තියෙනවා. තේරෙනවද? දුකටපත් වෙන එක, වේදනාවටපත් වෙන එක ඒ දේවල් තියෙද්දිත් අපි මේ සසරට කැමති. ඒ මොකක් හින්දාද? අවිද්‍යාවෙන්. නේ? අවිද්‍යාව පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන. නේ? එතකොට කර්ම විඥාණයට අනුව ගිහිලා උප්පත්තියක් ලබනවා. අපි කරන කියන දේවල් අනුව. හැබැයි ලැබෙන රූප වේදනා සංඥා සංඛාරات සලආයතන නේද? ඇස කන නාසය දිව ශරීරය කියන මේවත් ලැබෙන්නේ මොනවද? මොකක් නිසාද? අපි කරන කියන දේවල් අනුව. ඒක නිසා උත්සුක වෙන්න අඬන එක නවත්තන්න. මේ ජීවිතේ කොච්චර මේ අතෝ අඬනවා නේ? කොච්චර වෙනුම් අහනවද? ඇතිවීමක් නැහැ. මැරෙන්න තරම් හිතන ප්‍රශ්නාවක් ඇතිවීමක් නැහැ. තව සසරේ විදිහින් මොන දුකක හිටියත් මොන ප්‍රශ්නක හිටියත් අවසානෙට තියෙන දේ තමයි පින්වත්නි අපි නිවන් දකින්න අකමැති කියලා. අපි නිවන් දකින්න අකමැති. මම දන්නේ මොකක්ද ඔයත් දැනෙනවා. නිවන් දකින්න කැමතිද? කැමති අය ඉන්නවද? බා අත උස්සන්න බලන්න. ඉන්නවනේ. මේ ආත්මේ ඊළඟ ආත්ම වගේ. පුළුවන් නම් හොඳයි නේ. නිකන් ග්‍රීන් කාඩ් එකක් හම්බ වෙනවා වගේ. එහෙමනම් දකි නේද? එහෙම chance එකක් හම්බ කරොත් නිවන් දකිනවා නේද සභාපතිතුමා? නැත්තම් අමාරුයි. ඇයි අමාරුයි? ඒකට කියනවා අපි විදර්ශනා ඥානය ඇති කරගන්න. විදර්ශනා ඥානය ඇති කරගන්න. ප්‍රඥාව කියලා කියන්නේ ඒකනේ. ඒ ඥානය ඇති කරගන්න සමහර ආම්දුරුවෝ ඉඳලා දෙනවා අවුරුදු 16ක් එක දිගට භාවනා කරලා නිවන් දකින්න බැරි කිසි. අවුරුදු කීයක්ද? 16ක්. සමහර ආම්දුරුවෝ. ඒක සෙල්ලම් දෙයක් නෙමෙයි. මට හිතුණාට එහෙම යන්න බෑ. නේද? එහෙම නිවන් දකින්න පුළුවන් එකක් නෙමෙයි. දැන් අපි කියමුකෝ කාට හරි නිවන් දකින්න කැමති කියලා. නිවන් දකින්නවා කියන එක අර්ථය දන්නවද මේ අත? දන්නවද අර්ථය? ගෙදර වාහනයක් තියෙනවා නම් ඒක මගේ නෙමෙයි. වාහනයක් තියෙනවා. වාහනේ නිසා දුකක් ඇති වෙන්නේ නැහැ. එදා මේ වාහනේ ලොකු පුතා ගත්තත් එකයි, දෙක ගත්තත් එකයි, තුන ගත්තත් එකයි, හතර ගත්තත් එකයි. ඉඩමක් තියෙනවා. ඉඩම නිසා දුකක් ඇති වෙන්නේ නැහැ, වේදනාවක් ඇති වෙන්නේ නැහැ. ශෝකයටපත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මමයි මාගේ කියන දේවල් හිත තුළ නැහැ. කොටින්ම කිව්වොත් නිදහස් පුද්ගලෙක්. නිදහස් පුද්ගලෙක්. පුළුවන් ද ඉඩ කඩන්න කීම දාලා යන්න. ඩිපොසිට් එකේ මැදිනේ. දැන් මෙතෙන් සක්‍ර දේවේන්ද්‍රය අරගෙන ඇවිදින් කිව්වොත් එහෙම නිවන් දකින්න කැමති අය එන්න කිව්වොත් එහෙම එනවද? කරලු බින් ඔක්කොම අමතක කරන්න නිවන් දකින්න කැමති එක්කන් එන්න කිව්වොත් එහෙම එනවද? සමහරු එන්නේ නැහැ. සමහරු එනවා. ආවහම පස්සේ පොලිමකට තියා ගන්නවා. පළවෙනි එක්කන ඉස්සරහට ගෙනනවා නිවන් දකින්න කැමතිද? අර පොගොල්ලා නිකන් මරන්න යනවා වගේ නේද? මැරෙන්න කැමති දහනවා වගේ
නිවන් දකින්න කැමතිද කියලා ඇහුවාන් පස්සේ මොකද්ද දෙන උත්තරේ? කොල්ලා සිස්සත් දෙවුවා විතර. ඇයි? නිවන් දකින්න බයයි. ආයාට යන්න පුළුවන්. ඊළඟ කෙනා ගෙන්න ගන්නවා. නිවන් දකින්න කැමතිද? ටයිල් ටික ඇල්ලුවා විතරයි. එයාටත් යන්න කියලා අනිත් එක්කනා ගෙන්නනවා. නිවන් දකින්න කැමතිද? වෙරන්ඩා ටික හදාගත්තා විතරයි. නේ? අලුත් ෆෝන් එකක් ගත්තා විතරයි. නේ? ස්මාර්ට් ටීවී එකක් ගත්තා විතරයි. කොල්ලා ජොබ් එකට ගියා විතරයි. තාම තුටු පඳුරුවත් හම්බුන්නේ නේ? නාන ප්‍රකාර හේතු වෙනවා හිතට. ඒ කියන්නේ අපි සසරේ මේ දුකට පුරුදු වෙලා ඉන්නේ. මේ සසර දුකට පුරුදු වෙලා ඉන්නේ. ඒ දුක නැති කරන මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ මාර්ගය අපි ගමන් කරන්න ඕන. අර බාහියත් එදා අර විදියට මිනිසුන්ගේ දානය බැඳුම් පිදුම් ලැබමින් ඉන්නකොට පුරෝණ සාලෝහිකතානි පෙර සංසාරගත ඥාතිවරයෙක් ළඟට ඇවිල්ලා ඥාතිවරයෙක් කියන්නේ ඥාති කෙනෙක් නෙමෙයි දෙවි කෙනෙක් ළඟට ඇවිල්ලා කියනවා බොල මෝඩය ඔය කරන මෝඩ වැඩේ ඇත්තරලා අන්න ඉන්නවා බුදුහාඳුරෝ ජේතවනාරාමේ ඊළ බණ පදයක් අහගන්නවා. ඊට පස්සේ බුදුහාඳුරෝ මොකද කරේ? බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ හිටියා. වැඩ ඉන්න අවස්ථා එක දවසක බාහිය පින්නන්නේ ගව් 120ක් දුර ඇවිදගෙන ගියා. ප්ලේන් තිබ්බේ නෑනේ යන්න නේ. පයින් ගියා කියලා කියන්නේ. කරත්තවලත් යන්නේ නැති. ගියා. ජේතවනාරාමේ උදේ පාන්දරම ගියා. කියලා බුදුහාමුදුරුවෝ කොහෙද ඉන්නේ කියලා බැලුවා. හිටියා හාමුදුරුවෝ පිරිසක් ළඟට ගිහිල්ලා ඇහුවා අනේ ස්වාමීන් වහන්සේ කොහොයාගේ ගුරුවරයා? බුදුරජාණන් වහන්සේ දැන් මේ කුඩේ ඉඳලා වඩි පිළේ වාඩි වෙලා ඉන්නේ. ඉන්දියාව ගිහුවා ඉන්නවද? එනවා. ජේතවනාරාමේ මතකයිනේ බුදුහාමුදුරුවෝ කුඩේ තියෙන තැන. ඒ තැන ඉඳලා බුදුරජාණන් වහන්සේ පින්නන්දි බාහියේ ඉන්න පැත්තට වඩිනවා. වඩින්නේ කොහොමද? බුද්ධ ලීලාවෙන්. දකින්නවා බුදුහාමුදුරුවෝ වඩිනවා බාහිය මේ අනිත් අයට වඩා විශේෂ කෙනෙක්. අනිවාර්යයෙන්ම මෙයා බුදුහාමුදුරුවෝ. ගියා දුවගෙන ගිහිල්ලා බිම පෙරලිලා වැන්දේ. කකුල් දෙක අල්ලලා කිව්වා දේසතුමන් බන්තේ. අනේ ස්වාමීනි මට බණ පදයක් කියලා දෙන්න. බුදුහාමුදුරුවෝ හා කිව්වද? හා කිව්වේ නැහැ. අනේ බාහිය දැන් පින්ඩපාතේ යන වෙලාව ගිහින් ඇවිත් බණ පදයක් කියලා දෙන්නම් කිව්වා. බාහිය කිව්වා භගවා ජීවිතානන්දරායණං වා මහියං ජීවිතානන්දරායණං වා. ඒ කියන්නේ අනේ බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ පිරිනුවම් පෑවොත් කියන්නේ මැරුණොත් එහෙම වහන්සේ මැරුණොත් ඔයා මැරුණොත් මහියන් ජීවිත නැත්තම් මම මැරුණොත් දේසතුමන් බන්තේ. ඒක නිසා මට බණ පදයක් කියලා දෙන්න කියලා. උදාහරණයක් බාහිම කියන්නේ පදෙන් පින්ඩපාත යන වෙලාව. අපේ දායකයෝ තියෙනවා නම රෑ 9ට එනවා දානට ආරාධනා කරන්න. මේ බණට ආරාධනා කරන්න එනවනේ සමහර අය. බාහියට කිව්වා අනේ බාහිය දැන් පින්ඩපාත යන වෙලාව ඇවිත් කියලා දෙන්න. බාහිය ඇතෑරීම නැහැ. ආයෙත් දන ගහලා වැඳලා අනේ බුදුරජාණන් වහන්සේ එහෙම කියන්න එපා. ඔබ වහන්සේ පිරිනුවම් පෑවොත් නැත්තම් මම මැරුණොත් එහෙම දේසතුමන් බන්තේ ඒක නිසා මට බණ පදයක් කියලා දෙන්න කියලා කිව්වා. මේක දෙතුන් පාරක් කිව්වා වැඩේ හරියන්නේ බණ පදයක් කියලා.
බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බොහෝම පුංචි කාරණාවන් ටික. බොහොම ලොකු දෙයක් නෑ ඒක. බලන්නකො නිවන් දකින්න ඕන නම් try කරන්න. පටන් ගන්න පුළුවන් දැනක් ලස්සන දැනක් පටන් ගන්න. දිත්තේහි දිත්තමත්තේහි. ඒ කියන්නේ මම චිත්‍රපටයක් බලනවා යන සිහිය ඇති කරගන්න. නේ? මම යම් දෙයක් බලනවා කියන සිහිය ඇති කරගන්න. මොකද කියන්නේ? දිත්තේහි දිත්තමත්තේහි. දෙයක් දැක්ක බව මනසින් දැනගන්න. අපේ අය ටීවී බැලුවා තමයි. නේ? මස් කට්ටත් කාලා. සිහියක් නේ. එතකොට සමහර අය ඉන්නවා යතුරු කොහෙද තිබ්බේ කියලා අහුවොත් කායකේ හරි මටත් එහෙම වෙලා තියෙනවා නේද නෙවෙයි. යතුරු කොහෙද තිබ්බේ කියලා බලනකොට හොයා ගන්න නැහැ. මතක නැහැ. නේ? ඒ කියන්නේ සිහියකින් නෙමෙයි ඉන්නේ. ඒ කියන්නේ ටීවී බලනවා. ඒ බැලීම තුළ ඒකට ඇඩික්ට් වෙනවා අපි කියන්නේ. මොකක්ද ඒකට කියන්නේ? ඇබ්බැහි වීම එහෙම නැත්නම් අල්ලා ගැනීමක් සිදු කරනවා. අල්ලා ගැනීමක් කරනවා. දිත්තේහි දිත්තමත්තේහි බුදුරජාණන් වහන්සේ දේශනා කරා චිත්‍රපටියක් වේවා වෙනත් සිදුවීමක් වේවා දැන් අලුත් මේ ෆ්ලයිට් එකක් එහෙම ආවා නේද? ඒක දැක්කා මේ ප්ලේන් එකක් මේ ෆ්ලයිට් එක මේකක් කියලා දැනගත්තා ගුවන් යානයක් කියලා දැනගත්තා. ඒ සිහිය තියාගෙන ඉන්න ඕන. දිත්තේහි දිත්තමත්තේහි. ඊළඟට කිව්වා සුතේහි සුතමත්තේහි. සින්දුවක් අහනවා සින්දුවක් අහන බව දැනගන්න. අහන බව දන්නේ නැති හින්දා තමයි අතින් තට්ටු දාන්නේ කකුලෙන් තට්ටු දාන්නේ නේ? ඒක ඔටෝම නිකන් සින්දුවට තාල වැනෙනව නේද? ඒ කියන්නේ සුතේහි සුතමත්තේහි. සින්දුවක් රස විඳින්න කියලා දන්නේ නැහැ. මට මතකයි ඔය අපේ සමහර පොඩි අය චිත්‍රපටි බලනකොට ඔය මොකද්ද මේ හැරි පොටර් බලනකොට ඔගේ කොස්සක් තියෙනවනේ. අපේ පොඩි අය මොකද කරන්නේ? හැරි පොටර් බලලේ වුණාන් පස්සේ ගොඩාක් අය කොස උඩ. මේ ගෙදරත් එහෙම තමයි නේද? ඒ මොකද? අපි ඒකට ආස කරලා තියෙනවා. ඒ මෙනෙහි කිරීමක් ඒ තුල නැහැ. ඒ තුල අවබෝධයක් නැහැ. ඒක නිසා සින්දු ඇහුවට කමන්නේ. මොකද කියන්නේ? සින්දුවක් දැන් අහන්නේ. දැන් මේ බණක් අහන්නේ. නේ? මොකක්ද එහෙනම් ඇති කරගන්න ඕන? සිහිය ඇති කරගන්න. මුතේහි මුතමත්තේහි. දැන් මම මේසේ අල්ලාගෙන ඉන්නේ කියලා ඇති සිහිය ඇති කරගන්න. එහෙම ඇති කරගන්නවද අපි? සමහරු බත් ටික ගිලනවවත් දන්නේ නැහැ. ඒ කියන්නේ ආහාර ගන්න එක භාවනාවක් වෙනවා. ආහාර ගන්න එකත් භාවනාවක්. සමහර අයට බත් පිගාන දෙනවා විතරයි වෙන්නේ. නේද? ඉවරයි. ඇයි අර තලබ ගිලිනවා වගේ. ඒ තරම් මානසික ඒකාග්‍රතාවයක් නැහැ. මානසික ඒකාග්‍රතාවයක් නැති නිසා තමයි එහෙම වෙන්නේ. ඒක නිසා
අර බාහියට කියපු කාරණාවන් ටික මේ අත්තන්ටත් මම මතක් කරනවා. නිවන් දකින්න ආසයි නම් මොකක්ද ඇති කරගන්න ඕන? සිහිය පිහිටවා ගන්න. එහෙම නැත්නම් පාලි වචනයක් තියෙනවා සතිය පිහිටවා ගන්න. එතකොට දුකින් මිදෙන්න පුළුවන්. බාහියත් ඒ දේවල් කරා ධර්මයේ හරියට අල්ලගත්තොත් හරි. ධර්මයේ හරියට අල්ලගත්තේ නැතු වුණොත් ලොකු විනාශයකටපත් වෙනවා. ලොකු විනාශයකටපත් වෙනවා. සමහර අය ධර්මයේ නිසාම අපාගත වෙනවා. ධර්මයේ නිසා. ධර්මයේ නොදන්නකම නිසා අපාගත වෙනවා. පින්කම් කරන්නේ. සමහරව හිතනවා රුවන්වැලි මහා සෑයට ඇපල් ලොරියක් පූජා කරොත් ආනිසංසය වැඩි කියලා. එහෙම හිතනවනේ. හැබැයි මතක තියාගන්න ඇපල් ලොරියක් ඇපල් කෑල්ලක් ආනිසංසය එකයි. තේරුණාද කියන්නේ? ඇපල් ලොරි 100ක් ඇපල් කෑල්ලක් ආනිසංසය එකයි. කියන්නේ මේ ධර්මයේ තුල මම දන්න විදියට ගොඩාක් අයගේ මම අර මුලින් කිව්වේ මිනිස්සු ගාව තියෙන ආරෝපිත තත්වයක්. මිනිස්සු හරි කැමති නිකන් උඩින් යනවා වගේ අයවට නේද? රහතන් වහන්සේ වගේ දේවල් වලට ප්‍රාතිහාර්ය පානවා වගේ දේවල් වල මිනිස්සු හරි කැමති. ඒක නම කාලයක් ලංකාවේ තිබ්බේ බුදු රැස් වීදෙනවා කියලා. නේද? ඒ කියන්නේ මිනිස්සු ඒවට හරි කැමති. මිනිස්සු බෝධියක් ගාවට එන්නේ පීඩක් ලැබෙනවා නම් විතරයි. තේරෙනවද? දැන් ප්‍රාර්ථනා බෝධිය, අදිෂ්ඨාන බෝධිය ඇයි යන්නේ? ඇයි එහෙම ඉන්නේ අපි? එතන ආනිසංස වැඩි. ප්‍රතිඵල වැඩි. ඒවා මානසික රෝග. ඒවට කියන්නේ මොනවද? නැත්නම් ව්‍යාධි කියලා කියන්නේ. නේ? මානසික රෝගයක් ඒ. මොකද? සිස්සත්තට විතරක් එහෙම. සිස්සත්තට විතරක් එහෙම. ඕ ලෙවල් ඒ ලෙවල් යනකොට එහෙම. නේද? බෝධිය මතක් කරලා පන්සල මතක් වෙනවා පිරිත් කරපු පෑනක් වාගෙන යනවා. මගෙන් කතා කරලා ඇහුවා පිළිත් කරපු පෑනක් නැද්ද හඳුරන්නේ. මොන්ගෝ තියෙනවා. වෙන මොනෝ කියන්නද නේ? මොන්ගෝ තියෙනවා එන්න. මොන්ගෝ ළමයාත් එක්කගෙන ඉන්නේ. මොන්ගෝ වල පාඩම් කරේ නැත්තම් මේ පෑනේ ලියන්න බෑ. පාඩම් කරේ නැත්තම් මේ පෑනේ ලියන්න බෑ. නැත්තම් මට තමයි වැඩි අවුල් යන්නේ නේද? ඒ මන්නේ පිළිත් කරාගේ. ඉතින් ඒක නිසා අපි ඒ තරමට මේ ධහම අවභාවිතා කරනවා. ඔය මතකයි පුංචි කාලේ ඔය කුලගණ සමිතියෙන් එහෙම ට්‍රිප් යනකොට වන්දනාචාරිකා යනකොට ඔය එක එක අයියලා මාමලා අයත් එක්ක යනකොට සමහර කතා කරනකොට ඔය මේ මැණික් ගඟේ හරි කොහේ හරි නානකොට කියනවා ආම්දුනේ අද මැණික් ගැනක් හම්බ වුණොත් එහෙම මම අනිවාර්යෙන් පන්තලේ චෛත්‍ය හදලා දෙනවා. ඒ කියන්නේ දෙවියන්ටත් අල්ලස් දීලා තමයි වැඩි පටන් ගන්න. නේද? ටිකට් එකක් ගන්න තැන අපි හිටියොත් එහෙම අනිවාර්යෙන්ම රන්වට හදලා තමයි නවත්තන්නේ. නේද? ඒ කියන්නේ ටිකට් එකක් ගන්නේ පන්සලක් හදන්න. එහෙම නෙමෙයි. ඇදුනොත් විතරයි දෙන්නේ නැත්තම් දෙන්නේ. දෙවියන්ට කියනවා චෛත්‍ය හදන්න ඕන නම් මණිකක් දෙන්න. ඒකනේ කියන්නේ. එහෙම තමයි අපි උනලා දෙන්නේ. ඒක නිසා මම ඔබට මතක් කරනවා
දැන් බඩගිනිත් ඇති නේද? නැද්ද? මතක් කරනවා මේ කාල සීමාව කියලා කියන්නේ අතිශයින්ම වැදගත්. බොරු ආටෝප වලට නෙමෙයි අපි දහම් පාවිච්චි කරන්නේ. මේ දහම හරි ලස්සනයි. මම කියනවට එක දවසකට යන්න බලන්න අරණ්‍යයකට හරි එහෙම නැත්නම් සිංහරාජ කැලේට හරි ගිහිල්ලා ඇවිදින්න බලන්න. ඔය සිග්නල් නැහැ කොහොමද? මොන තරම් නිදහසක් ලැබෙනවද, මොන තරම් ප්‍රීතියක් ලැබෙනවද කියලා බලන්න. පුදුමාකාර සැනසීමක් ලැබෙනවා. පුදුමාකාර සැනසීමක්. ඒක නිසා මම මතක් කරන මේ අත්තන්ට මේ දහමේ තියෙන රස තැන් ටික අරගන්න. නිවන ලස්සන දකින්න. නිවන කියන්නේ මොකක්ද? දිව්‍ය ලෝකය කියන්නේ මොකක්ද? අධ්‍යයනය කරන්න. මේකේ පිහිටන්න ඕන. නිවන කියන එකේ ලස්සන දකින්න නැතුව, ඒ අර්ථය දකින්න නැතුව අපි කොච්චර බණ ඇහුවත් පින්කම් කරත් වැඩක් නැහැ. අපි උත්සාහ කරන්න ඕනේ දෙයට. අපි කවුරුවත් නිවනේ තියෙන ලස්සන දැකලා නැහැනේ. දැකලා නැහැනේ නේ. දැකලා නැති නිසා තමයි අද අපි මෙහෙම දුක් විඳින්නේ. අපි මේ සසරේ දුක් විඳින්නේ නිවෙන ලස්සන දැක්කේ නැති නිසා. ඒකට කියනවා පින්වත්නි ධර්මයේ විස්තර කරනවා ප්‍රීති සුඛ කියලා. ඒක මට විස්තර කරන්න තේරෙන්නේ සතුට වගේ අර්ථයක් කියන්නේ. හැබැයි ඒක සතුට කියන්න බෑ. ඒක තියෙන ඒ වචනේ තමයි ප්‍රීති සුඛය. පුදුමාකාර සැපයක් කියන්නේ. අපි ඒ තන අධ්‍යයනය කරන්න බැස්සේ නැති තාක්කල් අපිට ඒ ලස්සන දකින්න. මාර මුලින් කිව්වා වගේ අර ස්වාමීන් වහන්සේ නමක් අවුරුදු 16ක් භාවනා කරලා නිවන් දකින්න බැරි වුණා. හැබැයි උත්සාහය ඇත්තරියද? ඇත්තරිය නෑ. චක්කුපාල හඳුරෝ S2 අන්ධ වෙලා හිටියේ. ඇත්තරියද? ඇත්තරිය නෑ. ඒක නිසා වීරිය කරන්න. මේ අත හැමෝටම පුළුවන්. මම කියන්නේ නිවන් දකින්න කියලා. නේ? හාමුදුරුවෝ නම් කියන්නේ මේ අතන්නේ හිතනවා ඇති ඇත්තටම නිවන් දකින්න බෑ කියලා. හැබැයි මේ පඩි පෙළට ගොඩ වෙන්නකො. කොහෙන් හරි ගොඩ වෙන්නකො. ඊට පස්සේ මේ බණ ටික අහන්න. ඒක බුදුහාමුදුරුවෝ කියනවා කාමභෝගී ගිහියන් මේ බණ කියන්න එපා කියලා. මේ සසර ගමනින් එතර වෙන කියන මේ පඩියට ගොඩ වුන් නැත්තම් අපි කොච්චර කිව්වත් කොච්චර ඇහුවත් වැඩක් නැහැ. ගොඩ වුණාම පස්සේ තමයි ඕක. එහෙනම් ගොඩ වෙන්න නම් මම ඔබට යෝජනා කරනවා ඔබ මැරෙන්න කලින් සිල්වතෙක් කියලා මැරෙන්න. ඔන්න අමාරු දෙයක් නෙවෙයි. අමාරු දෙයක්. බොරු කියන්නේ නැති, කේලම් කියන්නේ නැති නේ. සිල්වත් කෙනෙක් විදියට මැරෙන්න. හොඳ කෙනෙක් මම දන්න විදියට අපි හැමෝටම හිතනවා අනේ මම හොඳයි කියලා. ඒක තමයි හෘද සාක්ෂිය කියන එක. වෙන කවුරුවත් කියන ඉන්න හොඳයි නෙමෙයි. මට කවදා හරි හිතුනොත් හොඳයි කියලා මම මේ සිවුර දාගත්තට වටිනාකමක් තියෙනවා. මට හිතුනොත් මගේ හෘද සාක්ෂිය කිව්වොත් මම හොඳ කෙනෙක් කියලා මේ සිවුර දාගත්තගේ වටිනාකම තියෙනවා. නැත්නම් මට දැන් අපි ඔය මේ ඊයේ පෙරේදා අනුරාධපුරේ ගිහිල්ලා එනකොට නැවත්තව පොලිසිය මහත්තයා ආන්දෝලනේ දැක්කේ නැහැ කිව්වා.
යන්න කිව්වා. අපායට ගියපු ගමන් සිවුරක් දැක්කොත් හාමුදුරුවනේ යන්න ගියේද? යන්න කියන්නේ කේස් මවලා ගන්නේ. නේ දැන් කේස් කපලා තිබ්බම මවලා ගන්න. දෙල්ලන් වැඩක් නෙමෙයි. මම හිතන දේ මම කියන්නේ මේක හැමෝටම කරන්න බැරි වෙන්නත් පුළුවන්. හැබැයි හැමෝම කරන්න උත්සාහ කරන්න ඕන දෙයක්. මම හිතනවා සිල්ලතෙක් වෙලා එක දවසක් හරි මං කියන්නේ එකම එක දවසක් හරි සිල්වතෙක් වෙලා පණෝ ගහලා කානෝක මැරලා ගියත් ප්‍රශ්නයක් නැහැ. ඕකත් නැහැ නේ. රාජ්‍ය ගෞරව සහිතව හොරෙක් මංගොල්ලකාරයෙක් කියලා මැරලා යනවට වඩා නේද? මම කියන්නේ සිල්වත් පණුසෙක් වෙලා කානුවක පණුව ගහලා දිරලා ගියත් මට ප්‍රශ්නයක් නැහැ. ඇයි? මගේ විඥානය දියුණු කරලා තියෙනවා. මගේ හිත දියුණු කරලා තියෙනවා. ඒක මෙනෙහි කරන්න. ඒක දැඩිව මෙනෙහි කරන්න. ඒකයි මම කිව්වේ හොඳ කෙනෙක් විදියට මැරුණ නැත්තම් මේකෙන් ගැලවෙන්නක් නැහැ. ආයෙදින් කතා කරන්න එපා. ළඟින් යනකොට ආරයන්නේ මෙයානේ කියලා හම්බ වෙන්නේ නැහැ. නේද? සතර අපායෙට වැටුනම තමයි. ආයෙ ගොඩ එනවා නම් බොරු. සෙල්ලමක් කරගන්නත් ඒවා. නේද? මම කියන්නේ අර පොඩ්ඩක් අර මේ සාමාන්‍ය තැනකින් බේරෙන්න පුළුවන් දෙයක් තමයි මම කිව්වේ. අටුම තරමේ සිල්ලත් කෙනෙක් වෙලා මැරෙන්නේ. සමහර ඔය කතාව කිව්වහම මම ඔය දේශනාවක් කළා මන්සල්ලි කිව්වහම දවස් දෙකකින් විතර එක මහත්තයෙක් කතා කරා. නිවසක ධර්ම දේශනාවක්. මහත්තයා කතා කළාම ආන්දරෝනේ සිල්වතෙක් වෙලා මැරෙන්න කිව්වා නේද කියලා කිව්වා. මම ඔව් කියලා. ආන්දරෝනේ මම පන්තිල් පද පහ ටිකක් බොහොම අමාරුවෙන් රකින්නේ එකක් දෙකක්. එහෙම කිව්වා. ආන්දරෝනේ මම බොරු කියන්නේ නැහැ කිව්වා. මම ගෝ ඒක ඇති මහත්තයා. ඒක ඇති. ඒකම තව හතරක් තියෙනවා කිව්වා. ඉතින් තව හතරක් තියෙන්න ඉබේ එකයි නම් රකින්නේ. නේද? හැබැයි ඒ හතර ගැන හිතලා ඒ හතර රකින්න බෑ කියලා හිතලා හතරක් ගියොත් එකක් ගියොත් නේ මම ඔබට යෝජනා කරන්නේ ඔබ පන්සිල් පද පහේ එක පදයක් රකින්නවා නම් දිවිහිමියෙන් රකින්න. තේමද කියන්නේ ජීවිතේ හරදුවට තියලා රකින්න. මේ මම කියන්නේ බය නැතුව කරන්නේ. ඔබට පුළුවන් නේ එකයි නම් නේ ඔබට පුළුවන් නේ සංවර කරගන්න දෙකයි නම් ඔබට සංවර කරගන්න පුළුවන් සිල්පද තුනයි නම් ඒ සිල්පද තුන දිවිහිමියෙන් රකින්න. කියන්නේ ආය නොවෙන්න. මම ඒක කියනවා ජීවිතේ පරදුවට තියලා හරි ඒ දේ කරන්න. එතකොට හතර පහ ඉබේම හැදෙනවා. එහෙම නොවුණා කියමුකෝ. ඒ ප්‍රශ්නයක් නෑ නේද? ඇයි අපි උත්සාහ කරලා හරි දිනනවා. උත්සාහ කිරීමත් පින්වන්දී ප්‍රතිඵල ලැබෙන සුළු නේද? අර තියෙන ගහලා වහා ගිනි ඇවිලෙන සුළුයි කියලා නේද? ඒ වගේ තමයි උත්සාහ කිරීමත් වැදගත්. අර කියනවා ඒක දෙපැත්තකට ගන්න පුළුවන්. චේතනහම් භික්කවේ කම්මං වදාමි. එක හොරෙක් ගියා පන්සලකට පින් කැටේ හොරෙන් කඩන්න. ගිහපුවහම පස්සේ බුදුහාමුදුරුවෝ ළඟටම ගියා වැන්දා පින් කැටේ බැලුවා. මේක නම් ටිකක් වැඩිපුර ගාණක් ඇති කියලා හිතුවා. හිතලා ටිකක් වෙලා කල්පනා කරා. මොකද්ද කල්පනා කරන්නේ? මම මේක ගත්තහම පස්සේ මම හොරකම් කරපුවහම පස්සේ ඒ කාන්ත වශයෙන්ම පොලිසියේ ඉන්න මහත්තුරු මාව මට සලකනවා එවිදී. මේ පන්සලේ පින් කැටේනේ වැඩිපුරම කණ්ඩ වෙනවා. ඊට පස්සේ ගමේ ඉන්න හම්බ වෙන්නේ නැහැ.
මගේ දරුවන්ට ඉන්න හම්බ වෙන්නේ නැහැ. මගේ බිරිඳට ඉන්න හම්බ වෙන්නේ නැහැ. කොටෙම කිව්වොත් මට ගමේ ඉන්න හම්බ වෙන්නේ නැහැ. කොටෙම කිව්වොත් පන්දලේ ආවොත් පන්දගෝලේ ඉන්න කියලා දන්නේ නැහැ. කවුද හිතන්නේ? අර හොරා බුදු පිළිම ගාවට ගිහිල්ලා පින් කැටේ කඩන්න ඔන්න මෙන්න තියලා කියලා හිතනවා. හිතලා ඉවරලා අන්න මොහොත මනසට ආවා මේක මං කරොත් ලොකු විනාශයකටපත් වෙනවා. මට විතරක් නෙමෙයි මගේ පවුලේ දරුවන්ට හැමෝටම මේකෙන් දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒක නිසා මම මේ දේ කරන්නේ නැහැ කියලා වැඳලා ආපහු යන්න ගියා. ඒ කියන්නේ චේතනාම් වික්කවේ කම්මං වදාමි. ඕනම දෙයක් කරන්න කියන්න කලින් ටිකක් හිතලා බලන්න මේකේ මොකද්ද වෙන්නේ. දාන් අදිනකොට අපි හිතනවා වගේ නේ හිතන්න මොනවද වෙන්නේ කියලා. දාන් අදින අයට විශේෂයෙන් පේන්නේ ඒකේ තියෙන හිදස. පිටින් ඉන්න අය කියනවා අර ගැන්දන හරි මේ ගැන්දන හරි කියලා. ඒක නිසා එළියට එන්න ප්‍රශ්නේ. එළියට ආවම ලේසි. සිද්ධාර්ථ කරේ සිද්ධාර්ථ ප්‍රශ්න වලින් එළියට ආවා. මාරු එළියට ආවා. එළියට ඇවිල්ලා උත්තරයක් බැලුවා. උත්තරේ මොකද්ද? ප්‍රැක්ටිස් කරා කාමසුතල්ලගාන යෝගය. ආය ප්‍රැක්ටිස් කරා අත්තකලමතාන යෝගය. දෙකම වැඩන්නේ කියලා තේරුම් ගත්තා. අධ්‍යයනය කරා මන්ද පිළිවෙත. කොතනින්ද පටන් ගත්තේ? අත්හැරීම තුළින්. ඒක නිසා අත්හැරීම තුළින් පටන් ගන්න. එතකොට සැනසීම ලැබෙනවා. අපි අර සබ්බම් පහයි ගමනියම් කියලා ඒකවත් අපි මිනිස්සු දන්නේ නැහැ හරියට. නේ? ඒක නිසා බුද වෙලාවක් ගන්න සූදානම් නැහැ. ටිකක් වෙලා වැඩිපුරත් තරම් තියෙනවා මම දන්නේ. ඒක නිසා කරුණු කාරණාවන් තවත් විස්තර කරන්න වෙලාවක් නෙමෙයි. ඔරලෝසුවක් තියෙනවා නේ. ඔරලෝසුවක් තියෙන නිසා ඔරලෝසුවක් තියෙන වෙලාවල බණ ටික ඉවර කරන්න නේ. කොහොම නමුත් අද තාම ලස්සන පින්කම සිද්ධ කරන්න යෙදුණා. ඉතින් මම සභාපතිතුමාගෙන් යව ප්‍රමාණතු කියලා නම් මම දන්නවා මුළු නම දන්නේ නැහැ කිව්වා. පස්සේ ඒනම කිව්වෙත් නැහැ හැබැයි. LP කියලා කිව්වා. නේද? කොහොම නමුත් ප්‍රනාන්දු මහත්මයා ඇතුළු මේ කාර්ය මණ්ඩලය ඒක අපි කියනවා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කරන පූජාවක් නේ. ඒ පූජාවේ කොටස්කරුවන් වෙලා ඉන්නවා හැමෝම. ඒ ගැන ඇත්තටම සතුටුයි. තව තවත් මේ ස්ථාන දියුණු පමණු කරමින් විශේෂයෙන් සභාපතිතුමා ආධ්‍යාත්මික පැතිකඩට මේවා යොමු කරා. මිනිස්සුන්ට ඇත්ත ස්වභාවය තේරුම් ගන්න පුළුවන් විදියට මේ පරිසරයේ වටපිටාව ගොඩනගා ගන්න පුළුවන් නම් ඒක ගොඩාක් වටිනවා. අපි පිහිටට අපේ මානසික සැනසෙල්ලට මෙතන තියනවා වගේම ඔබතුමාලට පුළුවන් නම් මිනිස්සුන්ට සැබෑ සත්‍ය තේරුම් ගන්න විදියට මේ වටපිටාව නිර්මාණය කරන්න තව තවත් ඒක ඔබතුමාලා ಜಾති සිද්ධ කරන තුන් පින්කම. ඔබතුමාලා ඒක සාර්ථකව කරගෙන යනවා. ඒක අද පින්කම තාම ලස්සනට සිද්ධ කරමු නිසා මට ඒක හිතුණා. ඉතින් අද පින්තුම් පින්කමට දායකත්වයෙන් පින්නතුන් දූ දරුවන්ට මිනිබිරි බිරියන්ට මෑණියන්ට සිසිර විජේසිංහ මහත්මයාට නිදුක් භාවය නිරෝගී භාවය ප්‍රාර්ථනා කරන්නට ධර්ම දේශනාවට සම්බන්ධ වූ දායක දායිකාවන් සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමු. මොනසිංහයන්
මුණසිංහ විජේසිංහ යන නමින් මිය පරලෝ යන්නට යෙදුන දෙමව්පියන් ඇතුළු වර්ග ප්‍රාප්ත ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ජූනි මාස 30 වෙනිදාට 30 වෙනි උපන්දිනය සමරන වාසනාවන්ත දවසක් හැබැයි. 30 වෙනි ජන්මදින උපද සමරන රවිදු විජේසිංහ පුතුණුවන්ට නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. දේශකයන්න් වහන්සේට බෞද්ධ සංගමේ කාර්ය මණ්ඩලයට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ සභාපතිතුමා, ලේකම්තුමා, භාණ්ඩාගාරපතිතුමා ඉතින් මේ ඇයිට හාමුදුරුවෝත් එක්ක තියෙන සම්බන්ධතාවය අර අපි කියන්නේ අම්මා තාත්තා වගේ නේද? මම දෙනකොට මුතුවාඩිය පන්සලට වැඩම කරගෙන වැඩම කරලා ආවේ මේ ස්ථානෙට. අනේ අපේ තාත්තා කෙනෙක් වගේ එහෙම කියන්නේ හාමුදුරුවෝ. විතක සහෝදරයෙක් වගේ. මේ පිටුතුන් ඒ තරමට හාමුදුරුවොත් එක ලැබී. ඒ තරමට ශ්‍රද්ධාවන්තයි. දැන් මාව වඩම්මගෙන මං එන්න පරක්කු වෙච්ච නිසා පන්සලේ හාමුදුරුවෝ කෝල් එකක් දීලා කිව්වහමද දැන්වත් එවන්නේ නැද්ද කියලා වුණේ. නේද? ඒ කියන්නේ මොකන්ද? පන්සලේ හාමුදුරුවලත් එක්ක අවඩ පිටේ හාමුදුරුවලත් එක්ක ගැටීමක් නැතුව බොහෝම ආධ්‍යාත්මික සුවයෙන් මේ සභාපතිකම් දරනවා කියන එක. මම ওই විදේශ රටවල් වල දේශනාවන් වලට වැඩම කරලා තියෙනවා. කියන්න ලැජ්ජයි. සභාපතිකම් වලට පන්සල් 2 3 හදාගෙන ඉන්න. තේරෙනවද? සභාපතිකම් වල. ඒ කියන්නේ පන්සලේ හාමුදුරුවොත් එක්ක සභාපති තරහයි. මේ ලංකාවෙත් එහෙම තමයි. මම කියන්නේ ලංකාවෙන් ඒ රටට ගිහිල්ලා ඒ රටවල් වල ගිහිල්ලා. මම රටවල් කියන්නේ ඒක හොඳ නැහැ. ඒ කියන්නේ අපි දන්නේ යුරෝප් වගේ රටවල් වල මිනිස්සු බොහොම දියුණු මනසක් තියෙනවා. හැබැයි ලංකාවෙන් ගිහුවම මේක නේ. මේ ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල ඒ වගේ තත්ත්වයන් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ රටවල් වල මිනිස්සු එහෙම වුණාට අපේ අය එතෙන් ගිහුවා මෙහෙම නැහැ. බෞද්ධ සංගමේ සභාපති වුණාම, ලේකම් වුණාම, භාණ්ඩාගාරික වුණාම හාමුදුරුවෝ අදාළ නැහැ. නේද? හැබැයි මේ අය එහෙම නැහැ. අපේ සෝමහාමුදුරලා නේද? හැමෝම මම දැක්කේ මේ කල්යාණ මිත්‍රත්වේ. කල්යාණ මිත්‍රත්වයෙන් ආශ්‍රය නිශ්‍රය කරනවා. මම දකින විදියට සභාපති කෙනෙක් ගාව, ලේකම් කෙනෙක් ගාව, භාණ්ඩාගාරික කෙනෙක් ගාව තියෙන්න ඕන උපරිම සුදුසුකම් ටික තියෙනවා. සෝවාන් වෙලා විතරයි නැත්තේ නේ. ඒ ගරුත්වය, ඒ ශ්‍රද්ධාව තියෙනවා. දැන් බලන්නකො වෙන තැන්වල ගිහුවම පන්සලේ කුලගණන් සමිතියේ සභාපති පන්සලේ හාමුදුරුවොත් එක්ක බැන ගන්න. පෙත්සම් ගහලා. මම ගියා අනුරාධපුර පැත්තේ බණකට හාමුදුරුවනේ දායක සභාවේ සභාපති මේ පින්කම් වලට එන්නේ නැහැ කිව්වා. එයි කියලා අහුවාන් පස්සේ එයා යටින් කුමන්ත්‍රණ කරනවලු පෙත්සම් ගහනවා. බලන්න ඕනේ. හැබැයි මේ ඇයට මේ වගේ මේ මං හිතන්නේ මේවා ස්වාධීන ආයතන නේ. මේක මහ බැංකුව වගේ තමයි ඉන්නේ. ස්වාධීන ආයතන. Taman ඕන විදියට Taman ඕන විදියට මේක කටයුතු කරගෙන යන්න පුළුවන්. අපිට පන්සලේ හාමුදුරුවෝ ඕනේ නැහැ කියලා යන්න පුළුවන්. හැබැයි මේ අතෝ එහෙම නැහැ. මෙතෙන් ඒකට පන්සලේ හාමුදුරුවෝ අවවාද අනුශාසනාවේ තියාගෙන අපි කියන්නේ මූලික ස්ථානීය තියාගෙන ලංකාව වටේ මහාඳුරුවරු මේ තැනට වඩිනවා කියලා තමයි මම බැනර් එකේ දැක්කේ. ඉතින් හෙට පුංචි හාමුදුරුවෝ කෙනෙක් බණකට වඩිනවා නේ හෙට නේ. අනිද්දා මම දැක්කා. ඉතින් බොහොම හොඳයි. එහෙම තමයි මේ තැන් දියුණු කරන්න ඕන. ඒ ශක්තිය අපේ සභාපතිතුමාට මට කතා කරනකොට මතක් කරේ හාමුදුරනේ අපේ මේ සමිතියේ
මෙහෙම පින්කමක් සිද්ධ කරනවා බොහොන්සේ වඩින්න මොන කිව්වා. තර්ජනාත්මක ස්වරූපයෙන් කිව්වා නෙමෙයි. උම ආදරේ ගෞරවයෙන් මතක් කරා අපේ හම්බුරු කොහොම හරි වඩින්න ඕන. ඒ කියන්නේ අපි තුල අපි කෙරෙහි බොහොම ශ්‍රද්ධාවකින් ගෞරවකින් තුමා කටයුතු කරනවා. ඒක නිසා මම හිතනවා මේ සතර පේරුවේම මේ මෙතෙන් අද බණහඬ ආපු හැමෝම ඒ වගේ සිතුම් පැතුම් තියෙන අර හිත හොඳ දොස්තර වගේ හොඳ මිනිස්සු ටිකක් නේ. ඒක නිසා තමයි මේ වටා ගොඩ උනේ මම ඒකයි මුලින්ම ඇහුවේ මෙච්චර සෙනගක් ඉන්න දන්සලක්වත් තියනවද කියලා. එක්ක ෆයිට් රයිස් දන්සලක් නැත්නම් මඤ්ඤොක්කා දන්සලක් හරි තියෙනවා. නේ නැත්නම් ඉන්නේ නේ නිවුස් ටික බලලා එහෙම ආවත් එන්නේ. හැබැයි අද එහෙම නැහැ. මම දැන් හයේ ඉඳලා මේ පින්ගමන සම්බන්ධ වෙලා මම එනකොටම දැක්කා අෂ්ටපානාදී පූජාවන් සිද්ධ කරලා ආධ්‍යාත්මික වශයෙන් ආංශ වශයෙන් ප්‍රතිපත්ති පූජා වශයෙන් මේ පින්කම් මාලාවක් සිද්ධ කරලා බොහෝ පින් සිද්ධ කරගත්තා. එහෙනම් සිද්ධ කරගත්ත කුසල බලය ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී ජීවිතේ පිණිස අවදීවා කියලා ප්‍රාර්ථනා කරමින් දෙවියන්ට පින් දෙමු කවුරු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා ධම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ධම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ධම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ලයි කවුරුත් දෝත නල්ලට අරගෙන මේ ජයශ්‍රී මහබෝධිසත්වව ඉදිරියට ඉස්සරහ තියාගෙන අපි ප්‍රාර්ථනා කරමු මෙහෙම. අප්පමාන බුන්දෝ යන අනුහසිනි අප්පමාන ධම්මෝ යන අනුහසිනි අප්පමාන සංඝෝ යන අනුහසිනි අප්පමාන දුස්ඳුරු වේ අනුහසිනි අප්පමාන දොස්තරෝයි අනුහසේ බුත්සරණී සිරසේ පිහිටුවාලා ධම්සරණී ළමැදේ පිහිටුවාලා සංඝසරණී දෙපතුල පිහිටුවාලා තුන් සරණී ඉදින් හැම රෝග දුරු කළා තුන් සරණි තෙදින් හැම රෝග දුරු කළා තුන් සරණි තෙදින් හැම රෝග දුරු කළා තුන් සරණි තෙදින් හැම රෝග දුරු කළා. ඔබ සැමට නිදුක් නිරෝගී සුව ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේ තාම වටිනා කෙන පින්කම් රාශියක සිදු කරගත්තා. ඒ ශක්තිය බලයන් ඔබ සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ පිණිස පවතිවා කියලා අපි කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මතක් කරනවා සෑම බදාදා දිනකම සෑම බදාදා දිනකම උදෑසන 5:00ට හිරු ටීවී ඔස්සේ උතුම් මහ බෝ වන්දනා ආශිර්වාදාත්මක දේශනාව ඔබ කාටත් ශ්‍රවණය කරන්න පුළුවන්. උදේ කම්මැලි නිදුව නැගිටිනවා. ඒ වගේම සති දිනකදී හිරු ටීවී තුලින් ඔබට
කාලීන ධර්ම දේශනාවකුත් ශ්‍රවණය කරන්න පුළුවන්. මේ පොහොය දවසේ නම් වැඩම කරන්නේ. නමුත් සෑම පොහොය දිනකම දහවල් 11ට හිරු සීල පාරමිතා කාව්‍යමය ධර්ම දේශනාවන් සජීවීව ශ්‍රවණය කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අප මාධ්‍යකගේ අයිතියයි ආයතනයේ නිෂ්පාදනය කරපු නුවරම පිංසාරයි කාව්‍යමය සංග්‍රහය මේ අත දලදා හාමුදුරුවෝ අඳින්න ගියා නම් දලදා පොලිමේ ඇහෙන්න ඇති නුවරම පිංසාරයි කවි ටික. ඒ කවි ටික ඔබට YouTube සමාජ මාධ්‍යයෙන් හසලක කවි හිමි කියලා බැලුවොත් ඔබට ඒ කවි ටික ශ්‍රවණය කරන්න පුළුවන්. නුවරම පිංසාරයි නුවරයිට ටිකක් විශේෂයි. අපි නුවර නිසා කොහොම නමුත් දලදා හාමුදුරුවෝ වෙනුවෙන් සිද්ධ කරපු විශේෂ කාව්‍ය සංග්‍රහයක්. ඒ වගේම පොසොන් පොහොය දිනට පෙර දින බොහෝ දුරට අපි මාධ්‍යකයේ මේ දවස්වල යොසුලෝ වැඩ කටයුතු කරමින් යනවා. පටිගත කිරීම සහ ශබ්ද පරිපාලන කටයුතුත් එක්ක බොහෝ වෙලාවට අපි උත්සාහ කරනවා. 9 වෙනිදා මගේ සම්බුදු සමිඳුනි කියන කාව්‍යමය සංග්‍රහය සවස 5ට 6ට විතර අපේ මාධ්‍ය අධ්‍යක්ෂකතුමා තමයි දන්නේ. ඒ වෙලාවට කොහොම හරි 9 වෙනිදා හෝ පොසොන් පොහොය දවසේ හෝ ඔබට මේ කාව්‍යමය සංග්‍රහය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. හැමදාම උදේට බුදු ගුණ ගැයෙනවා. බුදුහාමුදුරුවෝගේ ලස්සන ගැන, බුදුහාමුදුරුවෝගේ ගුණයන් ගැන, බුදුහාමුදුරුවෝ වැඩ හිටියා නම් අපිට හිතෙන සිතුම් පැතුම් ගැන ලියවිච්ච මගේ බුදු සමිඳුනේ කාව්‍යමය සංග්‍රහය හසලක කවිහිමි YouTube නාලිකාවෙන් ඇතුළු සෑම සමාජ මාධ්‍යයක් ඔස්සේම හසලක කවිහිමි කියලා බැලුවොත් ඔබට කවි බණ අහන්න පුළුවන්, සෙත් කවි අහන්න පුළුවන්, කාලීන ධර්ම දේශනාවන්, මනෝවිද්‍යාත්මක දේශනාවන් ආදී ශ්‍රවණය කරන්නට අවස්ථාව තිබෙන බව මතක් කරා. අපේ සභාපතිතුමා විසින් කනට කරලා කිව්වා ඔබ වහන්සේ බණ ටික ඉවර කරන්න එපා, පුළුවන් නම් තව කවියක් දෙකක් කියන්න කියලා. කවියක් කියන්නද එපයිද කියලා මට හිතුණා. නමුත් කවන්නේ සභාපතිතුමා තරහ වුණොත් කියලා මේ කවි ටිකත් අපි අහමු. මේ කවි ටිකත් ඔබට මොබිටෙල් සහ ඩයලොග් ආදී ඒ සමාජ කමියුනිකේෂන් ආයතන මගින් ඔබට ශ්‍රවණය කරන්නට කටයුතු කරමින් යනවා සහ කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම මේ කවි වලට පාදක වෙන්නේ ඔබ හදපු, ඔබ පෝෂණය කරපු ආදරණීය අම්මා තාත්තා. ඒ ආදරණීය අම්මා තාත්තා මතු දවසක මතු බුදු වේවා කියන ප්‍රාර්ථනාවෙන් කවුරු දෝතන වලට අරගන්නද දසමසක් කුසේ දරාගෙන හදපු මගේ රත්තරන් අම්මේ, මගේ රත්තරන් තාත්තේ, මහපාරක ගණ අවවක මා වෙනුවෙන් රැඳිච්ච අම්මා තමයි මා වෙනුවෙන් පන පිටින්ම මැරිච්ච. ආදර ගැන දොඩවන කොට මට කවියෙන් මැවිච්ච අම්මා තමයි දේවතාවි මගේ ජීවිතේ ලැබිච්ච, මගේ ජීවිතේ ලැබිච්ච. අකුරු නොදත් ජීවන මග ඇඳුරු නුබයි තාත්තේ හැමදාමත් පහදා දෙන ගුණය අගේ තාත්තේ. නිම
දිවි මඩලේ හිරු කුමාරුන් ආදර මගේ තාත්තේ ආදර සුදු තාත්තේ සම්බුකිය ගලගම්මොන් සබ්බීතියෝ විවච්ඡන්තෝ සබ්බරෝගෝ විනස්සතෝ මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවං තුතේ සියලු සත්‍යෝ නිදුක්කෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා වසරකම සංවිධානය කරනු ලබන මෙම ප්‍රසන්න සතිපින්කම්මානාවේ තුන්වෙනි දිනේ වනාද විශේෂයෙන් අද පස්වරු 4 පැවැත්වූ සුමధుර ධර්ම දේශනාවේ සඳහා බෞද්ධ මහා සංඝ සභාපතිතුමන්ගේ ආරාධනීය පරිදි වැඩමවා වදාළ නිරුමාදී ජාලේ සීල පාරමිතා ධර්ම දේශක පතරමුල්ල තාලවතුගොඩ සිරිසුමන පිරිවෙනේ පරිවේනාචාර්ය නුගසිමන ජාතික පදනමේ නිර්මාතෘ ගුවන් විදුලි රූපවාහිනී විචිත්‍ර ධර්ම දේශක කාව්‍ය ශ්‍රී කාව්‍ය විසරද සද්ධර්ම වාගීශ්වර ශ්‍රී මధుර සොරබහානී ශාස්ත්‍රපති રાજકીય પંડિત નામ කියන්ට අවසරයි පූජ්‍යපාද හතර සුමිත මහින්පාණන් වහන්සේට බෞද්ධ මහා සංඝයේ වෙනුවෙනුත් ඒ වගේම අද දින මෙම ධර්ම දානමේ පින්කමේ දායකත්වයේ දරූ තනුජා මුනිසිංහ මහත්මිය ඇතුළු පවුලේ සැම 163 කොට රූපී පදිංචි තනුජා මුනිසිංහ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට අපේ ගෞරවනීය ස්තුති පුද කරමින් මේ අවස්ථාවේදී අතිපූජ්‍ය ගාථර මහා සංඝරත්නයට පරිස්කාර පූජා කරන ලෙසට අපි ගෞරවයෙන් ආරාධනය කරමු. ඒ වගේම විශේෂයෙන් අද දින ඉතාමත් වැදගත් සුමිදිරි සුපිරිසුදු ධර්ම දේශනාවකට සම්බන්ධ වෙන්නට හැකියාව ලැබුණා. ඒ අනුව අදින මෙම ධර්ම දේශනාවේ සහභාගී වූ අපේ අතිපූජ්‍ය අතලක සුමිත මහින්පාණන් වහන්සේට මහානුභාව සම්පන්න බෝධිරාජයන් වහන්සේගේ නිමිතෙන් ඒ වගේම අපි සිං කර ගන්නා ලද සියලු කුසල ධර්මයන්ගේ බලයෙන් මේ සම්බුද්ධ ශාසනයට ධර්ම දානයේ පින්කම් කිරීම සඳහා සහ මේ සම්බුද්ධ ශාසනයේ බබලවන්නට නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය ලැබේවා අවසානයේ නිර්වාණ සම්පන්නිය සැලසෙන්නට අපි කර ගන්නා සියලු කුසල ධර්මයන් හේතු වාසනා වේවා කියලා අවබෝධ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.